මෙන්න සරල රේඛා දෙක අහගන්නකෝ. එක රේඛාවක් L සමානයි 0යිලු අනිත් රේඛාව පුතේ x ධන අහගන්න 3y ධන 1 සමානයි 0ලු. මේ රේඛා දෙකේ කෝණ සමච්ඡේදකයේ දීලා. මේ තියෙන්නේ කෝණ සමච්ඡේදකේ. කෝණ සමච්ඡේදකයේ සමීකරණ පුතේ මොකක්ද දීලා තියෙන්නේ කියන්නේ? x ඍණ y ඍණ 4 සමානයි 0යි. පුතේ කෝණ සමච්ඡේදය කියන්නේ මොකද්ද? මේ රේඛා දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂ්‍ය පතය තමයි කෝණ සමච්ඡේදය කියලා කියන්නේ. එහෙනම් පුතේ මේ කෝණේ θ කියලා ගත්තොත් මේ කෝණේ වෙන්නේත් මොකද්ද? දැන් පුතේ මට මේක ලියන්න නම් මේ L හොයන්න නම් පුතේ රේඛාවක සමීකරණයක් ඕනේ. හොයන්න තියෙන ලේසිම ක්‍රමේ අචල ලක්ෂ්‍ය කණ්ඩාංගුයි අනුක්‍රමණයකුයි වුණේ. ඕන අචල ලක්ෂ්‍යයක් හොයන්න බැරිද මෙතන? මේ දෙක සමගාමී කරන විසඳීමක් කරලා. එහෙනම් මම සමීකරණ මොකක්ද ඕනේ? අනුක්‍රමණය ඕනේ. මේ දෙන්නේ කෝණ දෙක මොකද වෙන්නේ? සමානයි. මෙයාගේ අනුක්‍රමණය පුතේ ගන්නම් මම m කියලා. මෙයාගේ අනුක්‍රමණය එන්නේ කීයද කියන ටක් ගාලා. m මන් ගත්තොත් කියන ටක් ගාලා. ඍණ a යට b කියන්නේ එකයි නේ බා. ඍණ a යට b තේරෙනවනේ. a කියන්නේ x වර්ගයේ x වල සංගුණකේ b කියන්නේ y වල සංගුණකේ. පුතේ මේකගේ m2 කියලා ගත්තොත් m2 කියන්නේ මොකද්ද? ඍණ 1 යට 3යි. ඔන්න වැඩේ හරි. ඔය දෙපැත්තෙම tan θ සලකන්න දෙකම tan θ මේ tan θ මේ tan θ සමානයි. tan θ කියන්නේ පුතේ මේ දෙන්නේ ලියමු. දැන් මේ දෙන්නේ පිළිමු ඉස්සෙල්ලා. m1 ඍණ දැන් මෙයාගේ ඍණ m බෙදුවා 1 ධන m වැඩි කිරීම 1. එයාගේ මාපාංක සමානයි. මේ tan θ කියන්නේ 1 ඍණ 1 යට 3 බෙදීම 1 ධන මේ දෙන්නේ ගුණිතය. 1 වැඩි කිරීම ඍණ 1 යට 3 මෙයාගේ මාපාංක සුළු කරගත්තොත් පුතේ m ඍණ 1 බෙදුවා. m ධන 1 මාපාංක සමානය පොදු හරයක් කරන් සුළු කරගත්තොත් ධන වෙනවා 3 1 4යි 4 බෙදීම 3යි හරයේ 2 යට 3යි සුළු නම් කීයද හම්බෙන්නේ? 2 නේද එන්නේ? 2 මාපං දාන්න ඕනේ නෑනේ. සුළු කිරීම කොට තේරෙනවා පොඩි සුළු කිරීම මේවා. ඔබට නිකම්ම තේරෙන්න ඕනේ ඕන. පුතේ මේක පැහැදිලිද කියන එක? තේරෙන්නේ සුළු කිරීම? පොදු හරය ගත්තාම එන්නේ 4න් මෙතන අඩි කරාම පුතේ 3යි ඍණ වතාවක් කියන ධන 4 බෙදීම 3ක් එනවා. හරය හම්බෙන්නේ 3 ඍණ 1 කියන 2 බෙදීම 3යි 3ට 3 කැපෙනවා 4 බෙදීම 1 කියන 2යි. දෙකේ මාපං එන්නේ 2මයි. පුතේ මාපං ඉවත් වෙද්දි දරින අවස්ථා දෙකක් අපි සලකමු. උතන මේක අර මේ පැත්තට දාන්න නැතුව එහා පැත්තට දාන්නම් දරින අවස්ථා දෙක. ධන හෝල්න දෙක දැම්මා. මෙහෙට දැම්මත් අවුලක් නැහැ. මෙහෙට දැම්මත් අවුලක් නැහැ. දෙකම වෙන එකම දෙන්නේ බා. එහෙනම් අවස්ථා දෙක සලකලා අනුක්‍රම දෙක වෙන වෙනම හොයන්න. පුතේ මේකේ ධන අවස්ථාව සැලකුවොත් එන්නේ m ඍණ 1 බෙදීම m ධන 1 සමානයි එන්නේ 2 කියලා. සුළු කරාම එන්නේ පුතේ m ඍණ 1 සමානයි 2යි m ධන 2 නේ. මෙතන හම්බ වෙනවා පුතේ ඍණ 3 සමානයි m කියන මේක උත්තරයක් ඍණ 3 කියලා. අනිත් එක පුතේ ගන්න මොකද කරන්නේ අපි? ඍණ අවස්ථාව සලකන්න m ඍණ 1 බෙදීම m ධන 1 සමාන ඍණ 2යි. ତර m ඍණ 1 සමානයි ඍණ 2යි m ඍණ 2 මෙතන 3යි m සමානයි ඍණ 1 හම්බ වෙන්නේ m වලගේ කියන ඍණ 1ට 3යි. දැන් මට කියන්න මේ උත්තර දෙකෙන් මොකද්ද අපි ගන්න අනුක්‍රමණයට? ඍණ 3 කියන්නේ මෙයා ගන්න නැත්තේ. ඉතින් මේ ඇත්තටම අපි හොයලා තියෙන පුතේ මොකද්ද? මෙන්න මේ රේඛාවට තීට කෝණයක් අනත රේඛා දෙකක් අර අපි අරගෙන තියෙනනේ. ඒතර මේ රේඛා දෙක කියන්නේ මේ දෙන්නේ ඇත්තටම ඉන්නේ. ඒතර මට අනුක්‍රම දෙකක් එන්න හේතුව වෙයි. මේ රේඛා දෙකේ අනුක්‍රමණය හම්බ වෙන්නේ. ඒතර මේ රේඛාවේ අනුක්‍රමණය හම්බෙන්නේ කීයද? 3යි. ඍණ 3යිද? ඍණ 3යි ඒවා. ඉතින් අනුක්‍රමණය හම්බෙන්නේ කීයද? ඍණ 3යි. තේරුණාද නැද්ද පුතේ කියන්නේ පැහැදිලිද? එහෙනම් රේඛාවේ සමීකරණ දැම්මම ලියන්න බැරිද? ක්‍රම දෙකක් තියෙනවා. මොකද ක්‍රම දෙක? අචල ලක්ෂ්‍ය කණ්ඩාංක වල ලියන්න බැරිද? පුළුවන් කොහොමද? y ඍණ y නෝට් සමාන m වතාව x ඍණ x නෝට් දාලා. ඔය ගන්න ටිකක් දිගයි. ඇයි? සමගාමීය කරන විසඳීමක් කරන්න ඕනේ. අනුක්‍රමණේ අචල ලක්ෂ්‍ය කණ්ඩාංක විතර හොයන්න ඕනේ. ආපහු y ඍණ y නෝට් සමාන m වතාව x ඍණ x නෝට් දාලා සූත්‍ර සුළු කරලා ගන්න වෙනවා. අනිත් ක්‍රමය මොකද්ද? ඊයේදී කරපු තීරි කොට සර රේඛාව. මොකද්ද? අවසාන තීරි කියන්නේ මොකද අපි කරේ සර රේඛාවේ? සර රේඛාවේ ඡේදන ලක්ෂණ ගමන් කරන ඕනෑම රේඛාවක සමීකරණ ලියන්න අපි දන්නේ නැද්ද? දන්නව නේද? ඒකෙන් මට බැරිද පුතේ අර අඥාත පදේ ලැම්ඩා හරි මාරි පදයක් දාලා අරගත්තොත් ලියන්න. ඒතර ලේසියිනේ පොඩ්ඩක් වැඩි බලමු. මම එහෙම හදන්න අපි ගිහින් තීර කරපු තීරි කොටසින්ද. පුතේ මට එකක් ගාලා කියන්න මේකෙදී. මම ලියනවා පුතේ ඔක් කොහොමද මේ සමීකරණ දෙකෙන් ලියන්නේ මේ සමීකරණය? ලියන්නේ පුතේ කොහොමද? x ධන 3y ධන 1 ධන ලැම්ඩා වතාවක් x ඍණ y ඍණ 4 සමානයි 0යි. මේ අපි ලිව්වේ මොකද්ද?
කියන්නේ මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂණ ගමන් කරන ඕනෑම රේඛාවක් නෙවෙයි ලිව්වේ. පුතේ පැහැදිලිද? එහෙනම් මට කියන්න මේකේ අනුක්‍රමන ලිව්වොත් මොකද්ද වෙන්නේ? මේක අපි එකපාරට ලියමුද ඕන්න. x ගත්තොත් 1 ධන ලැම්ඩා ධන y ගත්තොත් 3 ඍණ ලැම්ඩා ධන 1 ඍණ 4යි ලැම්ඩා සමානයි බිඳුව. මේකේ අනුක්‍රමණය හම්බෙන්නේ කවුද කියන්නේ? ඍණ වතාවක් 1 ධන ලැම්ඩා බෙදීම 3 ඍණ ලැම්ඩා පදයක් නේ. තේරුණාද? පුතේ මට කිය වැරදි දෙන්නගේ අනුක්‍රමණ දෙක මේක එන්නෝනේ කිව්වේ නේ සමාන කරලා ඉතින් ලැම්ඩා උත්තරේ ගන්නවා. ඍණ 3 සමාන කරනවා පුතේ කාටද? දැන් හරියට අනුක්‍රම ඍණ 3 හින්දා. ඍණ වතාවක් 1 ධන ලැම්ඩා බෙදීම 3 ඍණ ලැම්ඩා. මෙයාට මෙයා කැපෙනවා. වැඩි කරගත්තාම 3 වතාවක් 3 ඍණ ලැම්ඩා සමානයි 1 ධන ලැම්ඩා. 9 ඍණ 3යි ලැම්ඩා සමානයි 1 ධන ලැම්ඩා පදය. 8 සමානයි 4යි ලැම්ඩා ලැම්ඩා ගියාගේ දෙක එන්නේ නේ. හරිනේ පුතේ ආදේශ කරගන්නේ. ආදේශ කරාම මොකක්ද එන්නේ? x ධන 3y ධන 1 ධන දෙවතාවක් x ඍණ y ඍණ 4 සමානයි බිඳුවයි. මේ තියෙන්නේ x ධන 3y ධන 1 ධන 2යි x ඍණ 2යි y ඍණ 8 සමානයි බිඳුව. සුළු කරාම එන්නේ 3යි x ධන y ඍණ 7 සමානයි බිඳුව. ඔය තියෙන්නේ. එනම ලේසි. පුතේ පැහැදිලිද කියන එක? තේරුණාද?